අයිබෝන් සුබ දවසක්. ඉතින් විල්ලා බේත්‍රා වලට අපි ආවා PMK YouTube නාලිකාවත් ඔස්සේ ඔයගොල්ලන්ට මුහුදු මට්ටමේ සිට මීටර් 1342ක් උඩින් පිහිටි මේ පල්ලියට විවිධහස්කම් තියෙන පල්ලියක් කියලා බවට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතාලිය කිව්වහම පුදුමාකාර විදියට විශේෂයෙන්ම කීපයක්ම තියෙනවා. ඉතින් ඒ අතරින් අවුරුද්දකට ජනග්‍රහණය මිලියන 4ක් පමණ මෙම ස්ථානයට පැමිණෙනවා කියලා ආරංචි මාර්ග වලින් සඳහන් වෙනවා. ආරංචි අපි යන ගමන් ඔයගොල්ලන්ට ලස්සන දේවල් ටිකක් පෙන්නන්නම්. දුවන නිදි ඉතින් සමග මගේ යාළුවෝ එක අපි ඇවිල්ලා තිනවා. ඉතින් යන ගමන්ම ලස්සන දේවල් ටිකක් පෙන්නන්නම්. ශුද්ධ වූ ත්‍රිවිත්‍රය එසේත් නොමැතිනම් ලාසන්තීසිමා ත්‍රිනීතා ඉතාලි භාෂාවෙන් හඳුන්වන මෙම දේවස්ථානය කරා අපි අපේ ගමන මෙසේ පිටත් වුණා. බොහෝ බැතිමතුන් පයින් තමයි මෙම ගමන පිටත් වෙන්නේ. නමුත් අපේ චූටි දූ කැටුව පැමිණෙන නිසා ඒ විඩාවට දෙපොහෙදෝ මගේ බිරිඳගේ අපේ සනීපයට නිදි. ඉතින් අපි ඇයට කරදර නොකර ඇයත් සමග මේ වාහනේ පල්ලෙහාට හිමින් ගමන ආරම්භ කළා. මනරම් වටපිටාවකින් හෙබි මෙම ස්ථානය පුදුමාකාර සිත්ගන්නා සුළු දර්ශන විශාල ප්‍රමාණයක් මවන තාමත්ම සුබාදාමෙන් හෙබි විචිත්‍රවන පරිසරයක්. ඉතින් බොහෝ යුරෝපීය ජනතාව අතර මේ ප්‍රසිද්ධියට පත් වී තිබෙන්නේ මෙම දේවස්ථානය බොහෝ අහස්කම් අති බහුල වූ ස්ථානයක් කියලා. බොහෝ ලෙඩ රෝගී එසේත් නොමැති නම් අනුතුරු වලට ලක් වූවන් එසේත් නොමැති නම් විවිධ ප්‍රශ්න ගැටලු තියෙන බොහෝ පිරිස් මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. සහ එම පැමිණි බැතිමතුන් සුවවීමෙන් පසුව සාක්කි සටහන් පවා මෙම දේවස්ථානයේ යම් ස්ථානයක තව එන බැතිමතුන් වෙනෙන්නට සලස්වා තිබෙනවා. ඉතින් ඔන්න අපි මේ කන්ද කපාපු චූටි ලස්සන අහස්කම් වලින් පිරුණු දේවස්ථානයට මෙසේ ළඟා වුණා. ඉදිරියට මම සාක්ෂි සටහන් සහිතව ඔබට ඒ දසුන් ගෙන එන්නම්. ශුද්ධ වූ ත්‍රිවිත්‍රය හෙවත් ලාසන්තේසිමා ත්‍රිනීතා කියන මෙම දේව ස්ථානයට අපිත් පැමුණුණා. තා මනරම් කඳුපන්තියකින් පිහිටි තා අලංකාර පරිසර පද්ධතියකින් හෙබි මෙම ස්ථානයට ළඟා වූ අපි වෙනම ලෝකයකට අරගෙන ගියා. අපිත් එක්ක බස්රියේ පැමිණි අපේ වන්දනා නඩේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් පැවසුවා අද සිංහල භාෂාවෙන් දේව මෙහෙයක් පැවැත්වෙනවා කියලා. ඉතින් එයත් අපට මහා විශාල සතුටක් ගෙන දුන් වදන් පෙරළක් බවට පත් වුණා. අපි එහි රූප රාමුත් විටින් විට හෝ ඔබට ගෙනීමට සූදානම්ින් සිටිනවා. තව අපූර්ව සිදුවීමක් මෙම ස්ථානයේ සිදු වෙනවා. මම එයත් ඔබට දිරියට පෙන්වන්නම්. ශුද්ධ වූ ත්‍රිවිත්‍රය නම් පුංචි දේව මන්දිරයට ඇතුල් වෙන ස්ථානය පිහිටි තැන තමයි මේ. අපි පැමිණෙන විටත් මෙහි යම් නඩත්තු කටයුත්තක් සිදු කරමින් පවතිනවා. මේ රැගෙන ඇවිත් තිබෙන්නේ ඉතාලි කාන්තාවක් විය හැකි. ඇයටත් යම් ලෙඩ රෝගයකට තමාගේ විශ්වාසය මත සුවය පතා මෙතනට පැමිණි ඇති බවත් තමයි අපට නම් පෙනෙන්න තියෙන්නේ. ඉතින් අපි ඔය අතරින් පොඩ්ඩක් යමු මේකේ තියෙන ලස්සනම තැනක් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේ වතුර සමග මේ තියෙන පුංචි ස්ථානයේ පැමිණෙන සෑම කෙනෙක්ම තමා රැගෙන කාසියක් මේට දමා මෙතනින් කාසියක් ලබා ගන්නවා. ඒ කාසිය තමා තුළ තබා ගැනීම තමාට වාසනාව ගෙන දෙන බවට මෙහි පැමිණෙන ඉතාලි ජනතාව තුළ මතයක් පවතිනවා. ඉතින් මමත් කාසියක් මගේ ළඟ තබා ගත්තා. ඉතින් මම ඒ කාසියත් මගේ ළඟම තබාගෙන මම දේවස්ථානය ඇතුළට පියමන් කරා. ඒ යන අතර වාරේ අසනීප තත්ත්වයේ සිටි එම කාන්තාවට මමත් හැකි අයුරින් දායකත්වය සැපයුවා. ඔහුනුත් මට පෙරලා ස්තුතිය පුද කරා. එය යුරෝපීය ජාතිකයන් තුළ තිබෙන ඉතා වටිනා මහඟු ගුණයක්. දේවස්ථානයට ඇතුල්වීමේදී දක්නට ලැබෙන මෙම ඉතාලි භාෂාවෙන් ලියූ පුවරුවත් ඇතුළත තිබෙන ඉපරැණි බිති සිතුවම් මේ වෙනකොටත් ඛාදනයකට ලක්වෙමින් තමයි පවතින්නේ. එම නිසාවෙන්ම මෙම ඉතාලි රජය විසින්
ඉදිරිපස වීදුරු ආවරණයකින් වටකොට තමයි තිබෙන්නේ. මොකද එය තව කෙනෙකුට අල්ලන්නට අතපත ගෑනීමෙන් වළකින්නට. මොකද හේතුව ඉදිරි පරම්පරාව වෙනුවෙන් මෙය තවදුරටත් රැක ගැනීම අරමුණ මොහුන් සතුව පවතින නිසා. තවත් අපූර්ව සිදුවීමක් මෙම ස්ථානයේ සිදු වෙනවා. ඒ තමයි බැතිමතුන් වන්දනාමාන කිරීමෙන් අනතුරුව ඔවුන් ගමන් කරන්නේ පිටිපස්සෙන් පිටිපස්සට. ඒ මේ ශුද්ධ වූ ත්‍රිවීත්‍රයට කරන ගෞරවයක් විදියට තමයි මෙම ඉතාලි ජාතිකයන් සහ මෙතෙන්ට පැමිණෙන සියලුම ජාතිකයන් මේට ගෞරව දැක්වීමක් විදියට තමයි පිටිපස්සෙන් පිටිපස්සට ගමන් කරන්නේ. එයත් හරි අපූර්ව සිදුවීමක් බවට පත් වුණා. මෙම ස්ථානය තමයි මම ඔබට මුලින් සඳහන් කරපු සුවවීමෙන් පසුව සාක්කි සටහන් කර තියෙන ප්‍රදේශය. ඉතින් ඔබට පේනවා ඇති දසදහස් ගානක මනුස්සයන්ට මෙම ශුද්ධ වූ ත්‍රිවීත්‍රයේ ආස්කම් තුලින් තමාගේ ඇදහිල්ල තුලින් තමාගේ ජීවිතයට ආපු ගැටලු ප්‍රශ්න ලෙඩ රෝග සියල්ල निराකරණය කරගත්ත පුද්ගලයන්ගේ සාක්ෂි තමයි මෙම ස්ථානීය සටහන් වී ඇත්තේ දසදහස් ගානක. ඉතින් මම ඔබට යෝජනා කරනවා ඉතාලිය තුල සිටිනවා නම් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන්න විල්ල පියේත්‍රා කියන ස්ථානයේ ශුද්ධ වූ ත්‍රිවීත්‍රය තමයි මෙහි නම. ඉතින් මේම ස්ථානෙට පැමිණීමට නොහැකි පුද්ගලයන්ට මම මේ වීඩියෝ ගෙනාවා හිතින් හෝ වන්දනාමාන කරගන්නට. ඉතින් අපි යමු සිංහලෙන් පැවැත්වෙන දේය මෙහෙස. විශුද්ධ වූ ස්ථානය ශුද්ධ ත්‍රිත්‍රේ පියාණන් වහන්සේට පුත්‍රයන් වහන්සේට ශුද්ධාත්මයන් වහන්සේට කැපකොට තිබෙන මේ අති ගෞරවනීය අති උතුම් මේ වන්දනා ස්ථානය තුල දවසේ ශුද්ධ ත්‍රිත්‍රේ උතුම් ආශිර්වාදය අපගේ ජීවිතවලට ඉල්ලලා යාචනා කරන්නටයි. අපගේ වැඩ කටයුතු වලින් අපි මිදිලා අපගේ ශරීරයට විවේකයක් වගේම අපගේ මනසට විවේකයක් ලබා ගන්නට ඔන්න ඉතින් අවසානයේ ශුද්ධ වූ ත්‍රිවිත්‍රයට ඇවිල්ලා අපේ ගමන මෙසේ නිමාවටපත් වුණා. දැන් නැගිටලා දැන් තෙල්ලම් බඩුවුත් අතේ තියාගෙන එහෙනම් හැමෝටම සුබ දවසක් වගේම PMK අපේ ඉතලි YouTube නාලිකාව subscribe කරලා bell icon එක ඔබන්න මේ වගේ ලස්සන දේවල් ඔයගලන්ට අරගෙන. ගෙන් එන්න හැමෝටම සුබ දවසක්.